ආයුබෝවන්. අද සමාජයේ බොහෝ දෙනෙක් අතර සුලභව දකින්නට ලැබෙන රෝගී තත්ත්වයක් තමයි දණහිස් ඇතුළු සංදි වල ඇතිවෙන වේදනාකාරී තත්ත්වය. අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ දණහිස් වේදනාව ඇතුළු හන්දි වේදනා හට ගැනීමේදී එම වේදනාව හටගන්නේ කාටිලේජ ගෙවී යාම නිසාද කියන එක පිළිබඳව දැනගන්නා ආකාරය සහ ඒට ප්‍රතිකාර කිරීම සඳහා වඩාත් සාර්ථකම තෛලයක් හිඳගන්නා ආකාරය අද අපි ඔයාලට කියලා දෙනවා. වයස් ගත වීමේදී සහ අධික ලෙස ක්‍රියාකාරකම් වල යෙදීම හේතුවෙන් කාටිලේජ ගෙවී යාම සුලභව සිදුවීම අපට දකින්නට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් මුලින් දැනෙන දණහිස් වේදනාව පිළිබඳව ගොඩක් අය සැලකිලිමත් වන්නේ නැහැ. හැබැයි ඒ නිසාම අවසානයේදී බොහෝ ලෙස දුක් විඳින්නට සිදුවන අවස්ථා අපිට දකින්නට ලැබෙනවා. කාටිලේජ ගෙවී යාම පිළිබඳව අපට අනතුරු අඟවන ප්‍රධාන අවස්ථා කීපයක් පිළිබඳව මම ඔයාලට අද කියලා දෙන්නම්. පඩිපෙල් නැගීමේදී දණහිස් ඇතුළතින් තද වෙනවා වගේ ගතියක් අපහසුතාවයක් සමග දැනෙන අධික වේදනාව එක් අවස්ථාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඇවිදීමේදී සහ දණහිස් නැවීමේදී දිගෑරීමේදී එහෙමත් නැත්නම් වාඩි වී ඉඳලා නැගිටින අවස්ථාවන් වලදී දණහිස් වලින් ශබ්දයක් ටකස් වැනි හඬක් පිටවීම. එයින් කියවෙන්නේ ඔබේ දණහිස් වල ලිහිසි ද්‍රව්‍ය අඩු වෙලා අස්ථි එකිනෙක ගැටෙන බවයි. අනිත් කාරණාව තමයි උදාසන නැගිටීමට පාද දිගහැර ගැනීම හෝ නවා ගැනීම අපහසු වීම. සාමාන්‍යයෙන් විනාඩි 30ක පමණ කාලයක් ගත වීමෙන් පසුව ස්වභාවිකවම මෙම වේදනාව සහ නවා ගැනීමට අපහසු තත්ත්වය පහව යනවා. මෙවැනි රෝගී අවස්ථාවන් වලදී අද සමාජයේ බහුලව දකින්නට ලැබෙන ප්‍රතිකාර තමයි දණහිස් වලට එන්නත් කිරීම, දණහිස් මාරු කිරීම වැනි ප්‍රතිකර්ම සිදු කිරීම. ඒත් එවැනි ප්‍රතිකාරද සාර්ථක නොවුණු අවස්ථා අපට දකින්නට පුළුවන් වෙනවා. ඒ නිසාම අපි අද ඔයාලට කියලා දෙන්නම් දේශීය හෙළ වෙදකමේදී කාටිලේජ වර්ධනයට භාවිතා කරන ඊටාම වටිනා තෛලයක් හිඳගන්නා ආකාරය පිළිබඳව. මෙම තෙල් සිඳීම පිළිබඳව සවිස්තරාත්මකව දැන ගැනීමට සහ තෙල් ලබා ගැනීමට අවශ්‍ය නම් කමෙන්ට් එකකින් අපව දැනුවත් කරන්න කියලා මතක් කරනවා. නාපිරිත්ත පංචාංගය, තෙල් එඬරු කොළවල යුෂ, වැල්පෙනල කොළ යුෂ, සෙවල බෝමු, ලබු දලු සහ ලබු මදු, කෝමාරිකා යුෂ, පැපොල් ගැට යුෂ, ඕටාකොළ යුෂ, ගන්සූරිය පොතු යුෂ, කොප්පෑකොළ යුෂ ඇතුළු ඖෂධ වර්ග 107ක් යොදා ගැනීම මෙම තෛලයට සරක්කුව සඳහා අගිල්, සුදු හඳුන්, දේවදාර, සාදික්කා, අසමෝදකම් ඇතුළු තවත් ඖෂධ කිහිපයක් බුලත් කළ ඉස්මෙන් අඹරා යොදා ගැනෙනවා. නෙළුමක් තරමට ගිනි කරමින් දින 3ක කාලයක් කුරුඳු දරින් ගිනි කරන මෙම තෛලය දිය පිටට බා ගැනීමෙන් අනතුරුව දින 3ක කාලයක් අව්වේ කකාරා ගැනීම සිදු කළ යුතු වෙනවා. මෙම තෙල් භාවිතා කිරීම උදේ හවස සිදු කළ යුතු වන අතර ඊට පෙර අපි මීට පෙර වීඩියෝ එකක සඳහන් කරපු තැවුම් පොට්ටනිය සකසාගෙන ඒ තැවුම් පොට්ටනියෙන් තවා මෙම ප්‍රතිකාරය කිරීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන කාරණාවක් බව සඳහන් කළ යුතු වෙනවා. මෙම තෛලය දිනක් හැර දිනක් ලෙස දින 21ක් පාද සහ අනිකුත් සංදිවල බැඳීමෙන් ආතරයිටිස් රෝගය එහෙමත් නැත්නම් ආමවාත රෝගය සම්පූර්ණ සුව අතට හැරෙන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. කොඳු ඇටපෙළෙහි වේදනාවටද
මෙම තෛලයේ සමග මහාමාශ තෛලය මිශ්‍ර කර ආලේප කිරීමෙන් සහනයක් ලැබෙනවා. මෙම තෛලය සිඳ ගැනීම පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් අපව දැනුවත් කරන ලෙස මතක් කරනවා. තවත් මෙවැනිම දේශීය හෙළ වෙදකමේ වටිනා රහස් පිළිබඳව දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර අප සමගම රැඳී ඉන්න. ආයුබෝවන්.